අපේ අවුරුදු 4ක කැම්පස් ජීවිතේ අවසාන විභාගය තමයි සම්බෝල. නෑ මට බං පාඩම් ගන්න මොටිවේෂන් එකක් තියෙනවා නැත්තම් බයක් තියෙනවා. ස්පේස් එකෙන් 10යි, ෆැසිලිටි එකෙන් 10යි, MCQ 10යි 30යි. මේක පන්නයි. ඔයක ලොකේ ගන්න මගෙත් එක්ක පවුල් කන්න කැමති කෙනෙක් මේ ක්ලාස් එකක් ගන්න බැරිවත් එහෙම. ෆයිල් සිස්ටම් ඇල්ගොරිතම් ටික කිය. Oh, very easy exam. Okay. අපිට කෙලවුණා ඒ ගේම් එක. අපිට මාසේ බඳිනවනේ. හෙලෝ ගයිස්, අපි දැන් ඉන්නේ හරිම තීරණාත්මක අවස්ථාවක. අපේ අවුරුදු 4ක කැම්පස් ජීවිතේ අවසාන විභාගයට පාඩම් කරන ගමන් ඉන්නේ. කොල්ලෝ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. වචන කියව ගන්නත් බැරුව ඉන්නේ දැන් කොල්ලෝ. කියව ගන්නත් බැහැ මොනවද කියනවා. කියව ගන්න පුළුවන් වචන ඒක මොනවාද සම්බන්ධ තියෙන්නේ? කියනවා තමයි සම්බෝල. ගැම්මත් තමයි. අපි තනියෙන් පාඩම් කරන කොල්ලන්ට බත් අදින ගමන් ඉන්නේ. එකතු වෙලා පාඩම් කරන්න බැහැලු, පාඩම් හිටින්න නැහැ. ඔව්. එන්න කිව්වහම එන්නේ නැහැ. පාඩම් හිටින්න නැහැ. තනියෙන් පාඩම් කරන්න ඕනේ. ඇයි ඒ? පාඩම් කරන කොල්ලන්ට බත් ගෙනල්ලා තියෙන්නේ. මේ කොත්තු විදිහට දැන් කම්පියුටර් රක්ෂා. තනියෙන් පාඩම් කරලා ගොඩ යන්න ඕනේ නේද? තව සෙකන්ඩ් ටිකක් දාන්න තිබ්බේ. කෑලි දෙක ඔව් කෑම එකක් දෙනවා මේ කොත්තු නී එකක් දෙනවා. පඩිගෙම හදා ගන්න. නෑ මට බං පාඩම් ගන්න මොටිවේෂන් එකක් තියෙනවා නැත්තම් බයක් තියෙනවා. එතකොට මට හැබැයි ඉතියි. දැන් මොටිවේෂන් නැද්ද එතකොට? අහපන්කෝ සංඥකගේ ප්‍රශ්න ටිකක් සංඥක උත්තර දෙන විදියට මම බය වෙනවා. මම මොනවද දන්නේ කියලා. ඔව්. අද බෝඩි මේ තනියෙන් ඉන්නේ අනිත් ලොජික් ටිකකුත් බලලා නිදිනවලු ඉමීඩියට්. ඇයි මොකද්ද? අර මේ මොකේද? ස්ටේට් ස්පේස් එකෙන් 10යි, ෆැසිලිටි එකෙන් 10යි, MCQ 10යි 30යි. එතකොට පාස්ද? ආයෙත් යා වැඩිපුර ඒවෙන් 10ම හම්බෙන්නේ නැහනේ. 8ක් 6ක් හම්බුනොත් තව මොකක් හරි එකක් කරනවා. C+ එකකට වගේ එන්න බැරි වෙයි. ඊගත්තත් එකයි මොකක් ගත්තත් ගුණලුනේ බා. හරි හරි. ඔගේ අපිට මේ අපිට පියුමාලට වගේ නෑනේ. ඒක සෑම් එක ගැන මොකද්ද ඔයාලට කියන්න දෙන්නේ? පාඩම් කරන එක ගැන නම් මෙලොවදයක් තේරෙන්නේ. ඇයි බොරු කියන්නේ? ඔයා පාඩම් කරන එක තේරෙන්නේ නැහැ කියලා ඒ ප්ලස් ඒව දාන්නේ. එතකොට කොහොමද අපිටත් රහස කියා දෙන්න? දැන් 2යි වෙලාව පාඩම් කරන කොල්ලන්ට අපි කණ්ඩරයි යන්න ආවා. 2:09 පාඩම් කරලා කට්ටියට බඩි පින්නට මොනවා හරි කණ්ඩරයි යන්න කියලා ඇවිල්ලා ඉන්නේ. Mr. Pop. Jadi kan ini kasu aja. මේක පන්නයි. ඔයක ලොකේ ගන්න නැද්ද බල? ඒක අසුවර තියනවද බස්? කවුන්ටද? හරි, thank you. Lollipop. වශයෙන් මොකද හිතෙන්නේ එක්සෑම් අස්සේ
සයිමන්ස් දුන්නා අම්මා මතක් වෙනවා. සලාම් හබීබි ඇති තැන මගේ එකා කියලා බදාගෙන දැති තැන අපිට මාරින උඹලා එන වේසයි බං සලාම් හබීබි හරි දැන් මුදුනේ ගේමක් ගන්න තමයි කවදායි නතර වෙන්නේ ඒ ගේම ගහලා තමා සතේ වලට අන්සාවරන් ගුලිපකරන් කසියාවදින් ඒ ස්වාහා පුකුල් කුසුමජන් ඒ ස්වාහා අන්සාවරන් ගුලිපකරන් ඒකත් අල්ලද්දි බෙහරියට හු මගෙත් එක්ක පවුල් කණ්ඩ කැමති කෙනෙක් ඔයාලුවනේ අද තමයි අපේ විභාගයේ දවස අපි තාම පාඩම් කරනවා. දැන් උදේ අන්න හරිත් පාඩම් කරනවා අපිත් පාඩම් කරනවා බා යාළුවනේ විභාගලේ අඳ යන්න කට්ටි ලෑස්ති වෙනවා පෑන් දෙකක් තියෙන මම නෙමෙයි ගත්තේ. අර අතන පෑන් දෙකක් තිබ්බේ. දෙක මදි බෑ. පාඩම් කරලා ඉවරද ඈ පාඩම් කරලා ඉවරද පෑන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන කට්ටියට ස්පීඩ් මගේ ඉවර වෙච්ච දෙයක් තියෙනවා අද එක්සෑම් දවස මේ පාඩම් කරන මිනිස්සු දැන් තමයි එළියට වහින්නේ අද එක්සෑම් එකක් තියෙනවා කියලා ආරංචි වුණා එන්න තව යාළුවෝ එනවා එක්සෑම් ලියලා දන්නේ නැද්ද නෑනේ ඒක කොහමද බල්ල 3ක් 4ක් විතර thank you කට දාගෙන යන්න අපෝ මේන්න ඩෙන්ගු පුතා අපි යන්කෝ ආලේ අපිට පාරෙදි නිදි නැතිව පාඩම් කරන කෙල්ලෙක් හම්බ වෙනවා නිදි නෑ දැන් දවස් දෙක තුනක් නිදි නෑ පාඩම් කරනවා හර්ෂ මෙතෙන්ට ඇවිල්ලත් පාඩම් කරනවා නෑ නෑ මොකද කියන්නේ මේ ප්‍රශ්නයක් ගන්න බැරිවත් සතිය විභාගෙට ඇවිල්ලා ඇඩ්මිෂන් ගන්න ඕනේ. කොහොමද එක්සෑම් එක අදහස් ඉදිරිපත් දීපේක වැරුවනේ සුප්‍රීම නෝට් ඉංග්‍රීසි ඈ නෝට් ඒ මම ලියලා නෑලා අද අපි සාර්ථක ලෙස දෙවනි දවස් රත් විභාගය ලියන්නයි යන්නේ. ලෑස්තිලා ඉන්නේ. පැවුල තීරණා එක්කනේ. හායි. ලෑස්තිද? කට්ටිය පැය දෙකක් නිදාගත්ත කට්ටිය ඉන්නවා. දවසම නිදිමත කට්ටිය ඉන්නවා. ගම්මත් තමයි. සහනමුත් පේසි. මේ සේරම ඉතින් රෂයෙන්ට ෆස්ට් ක්ලාස් එකක් ගන්න තමයි. අපි අර අන්තිම ගැට්ටි ටික ඇතුළ කරලා අසල කරගිල්ල හිටියේ. මේ තහනම කොච්චරලා නිදාගත්තා? කොච්චරලා නිදාගත්තා? කොච්චරලා නිදාගත්තා? උඹ කිව්ව නිදාගත්තා? තහනම් මුක්කේදී පාස්ටි කරලා ඉන්න What is it? ෆයිල් සිස්ටම් ඇල්ගොරිතම් ටික කිය.
ඇයි ෆයිල් ඇලොකේෂන් ඇල්ගොරිතම් ටික එහෙම තිබෙන ෆැසිලිටි එකේ තිබෙන්නේ ටෑන් කීයක් ඉවරෙන් ලිව්වද ලේසිද පේපරේ ෆස්ට් ක්ලාස්ද ඇති නේද රශය කොල්ලගෙද මොකක්ද කියන්න තියෙන විභාග ඉවරයි අපිට කෙලවුණා ඇයි කෙලවුනේ ඇයි අපි දැක්කම දර ඔක්කොම ගොඩ දානවා මොකක්ද කියන්න තියෙන්නේ Oh, very easy exam. Okay? exam din computer liyan මහන්සිලා පාඩම් කරලා ලිව්වේ නැත්තුවා හෙට තමයි අපේ අවසාන ප්‍රැක්ටිකල් එක තියෙන්නේ කොල්ල ඇවිල්ලා කෙලිම කුප්පියක් දාන්න ඇවිල්ලා තියෙන කට්ටිය වැඩ සෙට් එක වැඩම දිමත් ඉඳගෙන වැඩ කරන්නේ කුප්පිය දාන්න අපේ ෆයිනල් ඉයර් කුප්පිය කට්ටිය කුප්පිය දාන්න අතර එකෙක් ඉන්නවා අතන අනංගේ අපේ සෙට් එකේ අනංගේ මල් කඩනවා කට්ටියම කුප්පි දාන මූ මල් කඩපන් වැඩන්න එක කතා කරනවා තර්ජ මොකක්ද කියන්න තියෙන්නේ ජීවිතයේ අවසාන කුප්පිය මම නම් වලට දාන්න මේ බලහන් කුප්පිය වෙලාවේ ක්‍රිකට් ගහන්න හරියයි ඉතින් බලන්න ඊට තියෙන්නේ ගේම් ඩෙවලොප්මන්ට් ප්‍රැක්ටිකල් එකක් දැන් තමයි කරන්නේ මම නම් ඔක්කොම කරලා තියෙන්නේ දෙසිය රයිස් කන්නේ කුප්පි දාලා මහන්සියට කොල්ල කණ්ඩ යන්නේ ෆෝන් බල කණ්ඩ හොඳ නෑ අම්මෝ ඒක දේද උඹට ඕනේ නෑනේ ඒක
තෙරෙන් කොහෙද? ප්‍රොසීඩියරල් ටෙරෙන් චේන්ජ්. බඩ ගන්න පාඩම් කරන්න ඕමද? උඹලා උත් නෑ සැපක්වත් අපේ කරාම. මේ දැක්කත් නෑ මේ දන්න බුදුන් නෑ උත් විමුදියම් පාඩම් කරා. බලා මේස ඈ අඩු මේ අපේ නම් ඊසි ගන්න. අපේ නම් ඊසි ගන්න නම් මුගේ බෑන් එකක් වත් නෑනේ. සචි අය ගේම් එක background music නම් music එක yeah Kimbulaya with plain tea මම ජෑ with plain tea අපි කට්ටියම ලොකුවට බඩගිනින් ඉඳලා කණ්ඩ ගත්තා කිඹුලා විසල් ඩයට් කරන හින්දා ගත්තා ටී බනිස් මට විතරක් ටී බනිස් දෙන්න. ඊට මොනවද කියන්නේ කිඹුලාගේ රහ එනවද කිඹුල් රස එනවද ගන්නවා hello guys hello අද තමයි අපේ අවසාන එක්සෑම් එක තියෙන්නේ කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නේ ප්‍රැක්ටිකල් එක ගන්න මුංජුට බලපන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ හොර වැඩ කරනවද මන් දන්නේ නැහැ නිකන් මට පේනවා එහෙම ෆයිනල් එක්සෑම් එක තියෙන්නේ අවුරුදු 4ක එක්සෑම් ජීවිතේ අවසාන ප්‍රැක්ටිකල් එක කරන්නයි යන්නේ අපි එකෙත් තාම වොස්රූම් එකේ කෑ ගහනවා එහෙනම් පරක් වෙලා තියෙන්නේ අපිට හොඳටම වෙබ් ලෝඩ් වෙන්නේ නැති කට්ටිය මේ එක්සෑම් හෝල් එක කයියල් ගහ ඉන්නවා නේ මන් දන්නේ නැහැ මුන්න අපි එක්සෑම් ලියන්න යන්නේ මගේ නියමිත ලස්සනයි එක්සෑම් ලියන්න දෙන එක්සෑම් එක දැන් හොඳයි මම හොඳට කරා. ප්ලේ වුණාද ගේම් එක ප්ලේ වුණා ඒක වෙර්ෂන් එකක් ආවා. දැන් අවුරුදු 4ක ජීවිතය ඉවරයි දැන් ඉස්සරහට මොකද්ද කරන්නේ ලබන මාසේ බඳිනවනේ. එයා ලබන මාසේ බඳලා රට යනවා. අපි හොගානා පොකුණ යනවද ඔයාට නම් අමතර පන්ති තියනවද අම්මට මොනවද කියන්න තියෙන්නේ ජීවිතයි. මේ අර පෙන්න හම්බුනේ. අර කෑල්ල හම්බුනේ. කෝ අලුත් කෑල්ල හම්බුවක පෙන්නන්න බෑ ඒ බල්ලෙක් එකද යාළුවනේ